මතක තියාගන්න ඔයත්ොත් කෙවල් වල මරණයක් වුණාම ඔය 7 දවසේ පින්කම කරද්දි හරියට පරිස්සම් වෙන්න. පෙළ දහමේ අපේ ධර්මයට අනුව කියන්නේ 7 දවසක් ඉක්ම ගිය තැන. ඒ කියන්නේ දවස් 7 ඉවර වෙන්නම ඕනේ. සමහර පින්වත්නි ඔය ගොඩ ඉන්නවනේ පෙරකදෝරුවෝ. ඒගොල්ලන්ගෙන් අහනවා මාමේ කවද්ද 7 දවසේ? උන් ඉතින් කියනවා ජීවත් වෙච්ච දවසත් එක්ක ගයින්ද. 1යි 2යි 3යි 4යි කියලා 6 වෙනි දවසේ බණ කියලා 7 වෙනි දවසේ දාන දෙන්න හදනවා. නේද? මම දැකලා තියෙනවා සමහර තැන්වල 5 වෙනි දවසේ බණ කියලා 6 වෙනි දවසෙත් දෙනවා. හැබැයි නිවැරදිම ක්‍රමය තමයි පින්වත්නි මැරිලා දවස් 7ක් ඉක්ම ගිය පසු පින්කම කිරීම. ඒ කියන්නේ 8 වෙනි දවසේ බණ කියලා 9 වෙනි දවසේ දාන දුන්නොත් හරියට හරි. ඊට වැඩිය කලබලයක් තියෙනවා නම් ඉතින් 7 වෙනි දවසේ රෑ බණ කියලා 8 වෙනි දවසේ දාන දෙන්න. හැබැයි හරිම එක තමයි දවස් 7ක් ඉක්ම ගිය පසු. දැන් හිතන්නකෝ මල්ලිකා බිසව දවස් 7කට අවීචී ඉපදුනා. එතනින් තමයි ගිහිල්ලා තුසිත ඉපදුනේ. ඔය වගේ තව හිටියනේ සාසන. ධර්මාශෝක අධිරාජ්‍ය දවස් 7කට හිමාලයේ ඉපදුනා පිඹුරෙක් වෙලා. එතනින් චුත වෙලා ගිහිල්ලා ඉපදුනේ දිව්‍යතලයේ. එතකොට අපේ ඥාතිය දවස් 7කට දුගතියට ගිහිල්ලා එතනින් නිදහස් වෙලා ආවොත් පිංගණ්ඩ පරණ පුරුදු තැන්වලට අපි හට්ටි වලනුත් පිහදාලා ටෙන්ට් එකක් ගලවලා ලයිටුත් ගලවලා ඉබ්බොත් දාලා හොඳට බුදි කට කපලා ඥාතිය ඇවිල්ලා බලන් ඉන්නවා පිංගණ්ඩ ගණ්ඩ පිනක් නැහැ. දැන් ඉතින් 3 මාස වෙනකන් ඉන්න එපා. ඊට පස්සේ ඉතින් ගෙවල් වටේ කැරකි ඉඳී ජනෙල් වලට තට්ටු කර පිංගන්න. ඒ මිනිස්සු අනාථ කරන්න එපා. හැම පැත්තකින්ම හිතලා තමයි කියන්නේ 7 දොහක් ඉක්ම ගිය තැන පින්කම් කරන්නේ. කලබල වෙන්න එපා. මේ අපේ මිනිසුන්ට හරි කලබලයි. ගෙවල් අස් කරගන්න, සුද්ධ බුද්ධ කරලා දාන්න. සෝ ඥාති ධම්මෝ චයං නිදස්සජ මැරිච්ච කෙනාට කරන ඉහළම උත්තමාචාරී සැලකිලි. ඒක හරියට කරන්න. එතකොට මේ මිනිස්සු පිනෙන් සතුටු වෙයි පෝෂණය.